යමලව ඉපදුනා හොඳ හොඳ වැඩ දෙනා සොමියට බර අපි සොමිකාරයෝ මේ ඔයා මෙහාට ඇවිල්ලා කොච්චර කල්ද? පොතේ හැටියට කියනවා නම් අවුරුදු 50000ක් විතර වෙනවා. කොහෙද දන්නේ ඔය පොත තියෙන්නේ? මොකද මේ මම මේ කල්පනා කරේ මේ ලෝදිය ගොඩක් රස්නේලු නේද? ඒක හොඳ විහිළු හොඳට හිනා ගියා. මට පේනවා. මොහු මෙහෙට තාම සුදුසු නෑ. තමුසේ කොහෙද දුවන්නේ? අලුත් නරයෙක් එනවෝ. ලෝකයේ වෙනස් උනේ. Yey, oi. යනවා යන්න. ඒයි අයිනට වෙලා ඉන්නවලා. පාර මැද හිටියොත් එම හප්පගෙන තමයි යන්නේ මම. අයි අන්න බලාගෙන. අයි අර බලන්න. ඒ බලාගෙන මනුස්සයාට කියන දේ. බලාගෙන. යාළුවා මිනිස්සුන්ට කරදර කරන්න එපා. මේ මාව තලාගෙන යමුද? ඔය පාර යන සතෙකුටවත් ඉන්න දීපන්. මොකක්? හොඳ විදිහට ජීවත් වෙයන්. හේයි ඕ. ඇයි තමුසේද මෙහි ග්‍රාම සේවක? මාව හදන්නවද උඹ? අයියෝ! දෙවියනේ ඇම්බියුලන්ස් එකට කතා කරන්න ඉක්මනට. ඔහුට මොකද උනේ? ඉක්මනට රෝහල කරගෙන යන්න. හොඳින්ද? ඔයා ඔය පැත්තෙන් අල්ලන්න. කරුමය නඹ පස හඹා ආවා. මේ ගොඩාක් රස්නේ. මම මේ කොහෙද ඉන්නේ? මෙහෙන්ද යාළුවා. මේ කොහෙද? හරිම රස්නේ. මම මේ කොහෙද? අනේ මේක හීනයක්ද? ඔබ මෙහෙට ආවේ වෙන කවුරුත් කරපු පව් ගෙවන්න නෙමෙයි. ඔබම කරගත්තු දේවල් තමයි මේ තියෙන්නේ. දැන් ප්‍රමාද වැඩි. මම හැමදේම කළේ මගේ සතුටට විතරයි රජතුමනි. එම්බා පුරුෂය, ඇයි ඔබ දැක්කේ නැද්ද? පළමු දේවදූතයාව. අලුතින් මෙලොවට උපදින සත්වයින් ඔවුන් දවසින් දවස කොච්චර කර්මයන් රැස් කරයිද? දවසක ඔවුන් මහලු වෙනවා, ලෙඩ වෙනවා, මිය යනවා. කවදාවත් දැකලා නැද්ද? වැරදි කරලා දඬුවම් විඳින සත්වයින්. වරදක් කළොත් දඬුවම් විඳින්නම ඕනේ. ඒක තමයි නියමය. ඒක තමයි ස්වභාව ධර්මය. කිසිම සමාවක් නෑ. ඔහුව නිරයට ගෙන යන්න. අනේ එපා මට යන්න දෙන්න. මං ආයි නරක වැඩ කරන්නේ නැහැ. දැන් ප්‍රමාද වැඩි. එපා. වරින් දඬුවම් විඳින්න. මේ ලොකුයි. ඉස්සල්ලාම අපි මොහොව කඩිමුළු නගවනෝද එහෙම නැත්නම් ලෝදිය පවනවද? මම නම් කියන්නේ කටුමුළු නගවනවා. මේ ඔය දෙන රණ්ඩු කරනවනේ මා වැතරලා රණ්ඩු කරන්න. ඔහු අල්ලගන්න. අනේ මට යන්න දෙන්න. මෙහෙ එනවා. කොහෙද යන්නේ? බෑ මම එන්නේ නෑ. ඔහුට වහින්න දෙන්න එපා. ආරදිනු. අපිට හරිම පිපාසයි. පිපාසයි කිව්ව නේද? බීපී ලෝදිය. ඔයගොල්ලෝ අර පැත්තට යන්න. මට හරිම මහන්සි. මේක ඔයාට. බොහොම ස්තුතියි ඔබට. එන්න සී මම ගිහින් දාන්නම්. බොහොම ස්තුතියි පුතේ.
මට මතක් වෙනවා මම කරපු හොඳ වැඩ. ඔහුට සිහිය මේක එනවා. නම් ආශ්චර්යයක්. මම දැක්ක හීනයක්. හේ ඔහොම ඉන්න.